හරි guys ඉතින් මේ ඉන්නේ wild cookbook ඔයාලා දන්නවා ඇති ලංකාවේ දැනට තියෙන ලොකුම YouTube channel එක. අපි ඉතින් ඒකට කරන්න යන්නේ custom play button එකක් හදන්න යන්නේ 10 million subscribe වෙන්න තව ටිකයි තියෙන්නේ යට. මිලියන 9.98ක් ඇවිල්ලා තියෙන්නේ මේ වෙද්දි. ඒ channel එකේ සටපට ගාලා subscribe ටික යනවා. අපි ඒක නිසා ඉක්මන් කරලා play button එක හදා ගන්න ඕනේ 10 million වෙද්දින් එයාගේ channel එක වීඩියෝ එක අපි දාන්න. ඒත් එක්කම සෙනගින් මං ගියා යාළුවනේ plan එකක් අඳගන්න. අපේ වැඩේට ඕන කරන විදිහේ අපේ ප්ලේ බටන් එක හදන්න ඕන කරන විදිහේ කටුසටහනක් ගහගෙන පොඩි ප්ලෑන් එකක් අඳගන්න. මගේ ඔළුවේ ඒ වෙලේ එක එක ප්ලෑන් ගොඩාක් හරියක් සෙට් වුණා. කොයි විදිහට ප්ලේ බටන් එකක් හදන්න කියලා එක එක ප්ලේ බටන් මගේ ඔළුවට ආවා. ඉතින් මම ඒකෙමුත් අපිට කරන්න පුළුවන් ලේසියෙන් වැඩේ තියෙන කාලයත් එක්ක කරන්න පුළුවන් ලේසියෙන් ප්ලෑන් එක තෝරලා තමයි මම කරන්න ගත්තේ. හරි guys ඉතින් දැන් අපි ඇවිල්ලා තියෙන කිලෝමීටර් 8ක් විතර දුර ඇවිල්ලා තියෙන අපි උණබට කපාගෙන යන්න. මේ තියෙන්නේ තනිකර කටු උණබට තමයි තියෙන්නේ. මං හිතුවේ අපිට කපාගෙන යන්න පුළුවන් වෙයි කියලා. ඒත් එහෙම මැච් එකක් ගහගන්න ඉතින් පොඩ්ඩක් අමාරුයි. මොකද අපි දෙන්නෙක් විතරයි හිටියේ. උණබටේට ලං වෙන්නත් අමාරුයිනේ. කපන්න ගියේ. ඒක තමයි කිව්වේ. මෙව්වා මේ කටු නෙමෙයි මේ කටු නෙමෙයි බං. මොන කටුද බං මේ ගොබ? එහෙනම් කපන්න. කට පිස්සු නෙමෙයි. ඒ වුණා මං ඉස්සලා අතන උඩ කැපේ කටු. උඩ කටුද? මේ ගොබ බං. මේ කටු පුතු. අදින්නත් පට්ටගේ මත් දෙන්න වෙනවා කපවුවා වගේ නෙමෙයි. ඕ ඔක්කොම අර කර පදුරට හැදිලා තියෙන. ඊට පස්සේ අපි ආව වෙන පොට් එකකට. මේ මෙතන අපි මේ උණබට කපන තැන අපි උණබට වඳුරු ටික බලාගෙන තමයි අර කටු කැලෑවකට ගියේ. මේ ටික ඇහුවේ නෑ අපි. ඇලෙන් එහා පැත්තේ තිබ්බ නිසා අපි මේ ආවෙත් නෑ ඉන්න පාරක් තිබ්බෙත් නැති නිසා මං හිතුවා සමහරට දෙන්න නැති වෙයි කියලා. ඒක නිසා තමයි අපි අරයට ගියේ කාගෙවත් අහන්න නැතුව කපා ගන්න පුළුවන් නිසා. ඒත් අපි මේ කරන්න දෙන්නේ නැති නිසා මෙතනින් එන ගමන් අහලා බලද්දී අවුලක් නෑ මේ කපාගෙන යන්න කිව්වා යාලා. මේ වෙද්දින් ඉතින් අපි උදේ ඉඳලා පැය 3ක් විතර 3කටත් වැඩි කාලයක් අපි රවුම් ගහලා තියෙනවා. ලොකු අරමුත් බෑ පා වෙනවනේ. ඔව්. උඩට පොඩි එක දාන්න බෑ හයිලා පේනවා නැත්නම්. ඒක අවුලක් නැහැ ඉතින්. අනේ ලොකු දෙකක් දාන්න ඕන. ඔව් ඒක අවුලක් ලොකු එකක් කපුවා නම් කමන්නේ. ඕක දැන් උඩට යනකම් පැල්ලනවා. වැඩක් නැහැ. අපි ඊට පස්සේ guys පට්ට කට්ටක් කෑවා. කප්පු තැන ඉඳලා ඇලෙන් එහා පැත්තට අරන් ගිහලා පාරට ගෙනියන්න. ඊළඟට අපිට තියෙන ලොකුම challenge එක තමයි බයික් එකෙන් තමයි මේ 6 මැදයි යන්න තියෙන අපි තුන් දෙනා. One eternity later. යාළුවනේ අපි උණබට ටික කපාගෙන බයික් එකේ තමයි ඇදන් ආවේ. ඔයාලට පේන මැති උණබට භාගයක්ම ගෙවිලා තියෙන්නේ පාරේ ඇතිල්ලීගෙන ඇවිල්ලා. හරි guys ඉතින් අපි දැන් තමයි උණබට ටික ඔක්කොම කපාගෙන ආවේ. අපේ දැන් හැම වෙලේම අපි subscribe count එක බල කරන්නේ. දැන් පැය 3ක් විතර 9.99ට දීලා දැන් පැය 3ක් විතර අපිට වැඩේ කරගන්න බැරි ඉඳන් අපි සට ගාලා විජාට මේ ටික කපා ගමු. ඊට පස්සේ අපි වැඩේ ඉවර කරගමු විජාට. අල්ලන්න බෑ නයි ඒ විදිහටම හරි කියලා බෑ. පොබ්බඩුවගේ වැඩේ කරන්නේ.
හරිද කියන්නේ? ආ හරි. 14යිද? ඔව් 14 දශමයක් තියෙනවා. හා මේ පැත්තේ ගමු 14ට එකක්. මම ඉන්න වඩේ එකේ. මේ අරගෙන ගමු. මේ ලොක් කරන්න පුළුවන් සිස්ටම් එකක් තියෙනවා නේද? බෑද? ඔක්කොම නෑ දැන් මෙහා ගිහලා තියෙන්නේ. ඔය කුඩට ඇද බලොක් කෙනෙක් ලොක් කර කර හිටියොත් කොහොමද? වැඩේ කරන්න බෑ. අය කැල 14ට බලන්න. ඇඩිස් වගේ කැපුවා ඔක්කොම ටික. ඉලක් නේද අයියා? ඉලක්. ඕක මදියෝ. මේ අරකට කවුරුද ගාවද ගන්න අමාරුයි. ඒක තමයි මෙතනින් කපන්නේ. ඒක කැඩෙන්නේ නැහැ නේ. එපා ඕනා. ඉතින් මොලේ ඇඟ පුරා. කිව්වා ඔක මන් නැත්තම් ඔහොම කරයි මාත් පාගම් කපනවා. ඔව් නේද? ඉතලා වාත වැඩේ කොල්ල ඔව් තමයි නේදලු දැන් කියනවා. ඉතින් හිරුසත් ඔය වැඩේ තමයි ඉස්සල්ලා කරේ නේද? ගාන නැහැ නේ. ඔය හරපන්. ඒ මගේ නෙමෙයි ආ ඒක මගේ අතින් කියන්න බෑ. පාගපු හින්දා තමයි ඔක වෙන්නේ. හරි ගයිස් ඉතින් අපේ දැන් මේකේ පටි ටික ගහගන්න විතරයි අපිට තියෙන්නේ. පටි ටික ගහලා ඉවරනම අපේ ප්ලේ බටන් එක රෙඩි. අපිට ඊට පස්සේ ඊටදී ටික ගහගෙන ලයින් කරගන්න තමයි තියෙන්නේ. අපි ඉස්සෙල්ලා මේ පටි ටික ගහගෙන ඉන්න ඕනේ දැන්. What is this like? What is this? හරිද? මේ පැත්තත් කපලා ඉන්න ඕනේ. ඒ ලයින් එකෙන්. මේ කරගෙන ඉන්න ඕනේ. නැත්තම් රෙද්ද ඒල. මේක මැන ගන්න මෙතන. දැන් සදානේ විදිහට උදව්ව දීපල්ලා සබ්ස්ක්‍රයිබ් ටික යන්න කලින් මේක ගේම ගහගන්න බා. අඩ අඩ බඩ ගන්නවා. හරි ගයිස් ඉතින් අපි ඊයේ වැඩේ කරගෙන ඉඳන් හවස් වුණා. අපි දැන් උදේම ඇවිල්ලා තියෙන්නේ මේකේ වැඩ ටික ඉතුරු ඉවර කරගන්න. අපි ඒ ටිකත් ඉවර කරගෙන මිමු. අද කොහොම හරි මේක ඉවර කරන්න ඕනේ මේ අපේ ප්ලේ බටන් එකේ වැඩේ. ප්ලේ බටන් එක ගහලා ඔක්කොම කරලා ඉවර කරලා වැඩේ කරගන්න ඕනේ. ඒක නිසා අපි දැම්මම පටන් ගමු වෙලා යවන්න නැතුව තව. මෙතන ඉතින් අපේ ප්ලේ බටන් එකට කණු දෙකක් කපාගෙන ඒ කණු දෙක ප්ලේ බටන් එකට තියලා සෙට් කරගන්න තමයි තියෙන්නේ ඉතින්. අපි අකුරු ටික කපා ගන්න ගමන් ඉන්නේ. අකුරු සෑහෙන්න දැන් කපලා ඉවරයි. අපිට තව චුට්ටයි තියෙන්නේ. මේ ටිකත් අපි කපා ගමු ඉතින්. හරි ඉතින් අපි දැන් ලෝගෝ එක කපා ගමු අපේ බැනර් එකක් ගෙනත් තියෙන print කරා. ඒ බැනර් එකේ මේ වටරවුම ගන්න කපාන කාඩ්බෝඩ් එකත් ඒ ගන්න කපා ගමු. Iya. Kamu nonton ini foto dari. Aku kembali ke ini kasih. Aku nih kangen mah karlain mage mah karlain body karla. Hari guys, අපි ඉක්කත් ගහ ගන්න තමයි යන්නේ. ඉක්කත් ගහගෙන ඉවරලා අපි මේ අපුත් එකයි ලෝගෝ එකයි අපි අලව ගමු. ඉක්කත් ගහගෙන ඉමු.
අනිත් කැල්ල අතිවේ දරකට අතන්ට ලොක් කැල්ල නෑ ඈ පොඩි කැල්ල දෙයක් මේ තිබ්බත් නෑ අය ගලවන්නත් නෑ බෑ බෑ කරමු ඒ කැල්ල වෙන කාටද ඒක ලේසිනේ තල කතුරු දෙනවක අපිට කතුරු හරි ගයිස් ඉතින් අපේ වැඩේ දැන් සෑහෙන්න ඉවරයි. තව අපිට මේක හිතවන්න විතරයි තියෙන්නේ. මේ ලෝගෝ ටික දාලා අපි ඒ ටික සෙනික් කරගමු. ඔය මගේ නම ඈ. මගේ නම එතකොට මගේ අකුර ඇස්සිත යනවා. කොයි අපේ ටී එකට එන්නේ ඔය ගාලා. ඔව් ගාලා. ඒක මගේ පුරුදු දෙයක්. අනේ ඒ ටී එකට ඕනෙන්නද? නැද්ද? ඔව්. අය ලෝකෙක ගේන්නේ නේ. වගේ එකක්. ඔය දෙන වලගම්ම ගැම්ම ඇඟට අරගෙන ඕකම ගෙනෙන්කෝ ටීවී විතර නෙමෙයි. අතන ඕවා අකුර අතනේ. මල්ලි දෙක වෙන්න කලින් දෙකේ කැලිත් නෑ ඔය. තුනයි වෙලා. තේනවද? ඒ අතරින් එපා කැඩෙනවා අතනින්. අතරින් කැඩෙන්නේ. තොරන් රාජ්‍ය. බයික් ගෑවු කමින්ද රාතේ ඒ අත වැඩි ඔය බම් මේ අත මාතිපා. ඔය උත්ත බලන්න. ඉඳපන් මේක අල්ලගෙන ඉන්නකො දෙන්න. අකිල මේට වරේ. ඔය තද කරන නැගලා පා මේක හැදෙන්නේ. ඔය ඕන්න වෙන්නේ. හරි ඉතින් ওই විදිහට තමයි අපි ප්ලේ බටන් එක හදාගත්තේ.
මදි වුණා ඇත්තටම කියනවා නම් නැත්නම් අපි ඊට වැඩිය මැච් එකක් ගහනවා. කාලේ මදි වුණා අපිට කොහොමද දැන් සබ්ස්ක්‍රයිබර්ස් පැනලා තින්නේ අපි පරක් වුණා අපි නැත්තම් 10 මිලියන් සබ්ස්ක්‍රයිබ් එද්දිම තමයි වීඩියෝ එක YouTube එකට අප්ලෝඩ් කරන්න හිතාන හිටියේ. අපිට කොහොම හරි කරගන්න බැරි වුණා. ඒත් අපි මේ වැඩේ අත්හැරියේ නැහැ කොහොම හරි කරනවා කියලා හිතාගෙන අද දවසත් try කළා දැන් හවස් වෙලා තියෙන ඉතින් අද දවසත් උඩ අපි වැඩේ කරගත්තා. සාහෙන්න කොල්ල ගොඩක් මහන්සි වුණා මේ වැඩේට මයිත් එක්ක. කොහොම හරි කමන්න අපි අන්තිමේදී වයිල් කුක්කුක්කයට අපේ මේ බටන් එක හදාගත්තා. ඊයේ රෑ 7:15 විතර එද්දින් තමයි 10 මිලියන් ගියේ. මං ඉතින් මං ගොඩක් කාලේ ඉඳලා මේක හදන්න හිටියේ. සබ්ස්ක්‍රයිබර්ස් මං 9.75ක් විතර තියද්දින් තමයි හදන්න හිතුවේ. ඒ බල හිටියා කොහොම හරි අන්තිමේදී මම 98ක් වෙනකම්ම හොයාගන්න බැරි වුණා. ඉතින් දඩබඩ ගාලා ගියා ඒක. ඒක නිසා අපිට පොඩ්ඩක් කාලේ මැදි වෙච්ච සීන් එකක් තමයි උනේ. කොහොම හරි අවසානට අපි ප්ලේ බටන් එක හදාගත්තා මේ විදියට. Congratulations Wild Cookbook 10 million subscribers. guys ඉතින් මේ වීඩියෝ එක පුළුවන් තරම් ඔයාලා ෂෙයා පාරක් දාන්න. මොකද මේකට කමෙන්ට් එකක් ආවනම් මට ඇති Wild Cookbook අයියාගෙන් තවත් අලුත් සුපිරිම වීඩියෝ එකකින් හම්බෙමු.